රෙන් පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ thumbnail එකෙන් දැක්ක වගේම හැම ගේම් එකකටම හැම Roblox ගේම් එකකටම තියෙන පොදු දෙයක් ගැන. ඉතින් මේක පොදු දෙයක් නෙමෙයි පොදු දේවල් ටිකක්. ඉතින් අපි බලමු මොකද්ද මේ පොදු දේවල් ටික කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම තාම ඉන්නේ මගේ Roblox account එකේ Roblox account එකේ. හැබැයි මේ ඉන්නේ මගේ පරණ account එකේ. ඒ කියන්නේ මම කලින් වීඩියෝගේදී හැදපු account එක නෙමෙයි මේක මගේ පරණම account එක. මේක තමයි මම ගහගෙන යන්නේ ඔරිජිනල්. ඒක හින්දා මේක තමයි දැන් මගේ අලුත් account එක. මේකෙන් තමයි මම ඔයගලන්ට game plays ගේන්නේ. අර කලින් account එක නිකන් මම ඔයගලන්ට example එකක් විතරයි කොහොමද account එකක් හදාන්න කියලා. ඉතින් අපි බලමු මොකද්ද ඉස්සෙල්ලාම ගහන game එක කියලා. පෙන්නන්නේ මම මෙන්න මේ rivals කියන එක ඉස්සෙල්ලාම මේකට තියෙන පොදු දේ තමා මේ ඔක්කොටම තියෙන පොදු දේ තමා මෙන්න මේවා ටික මෙන්න මේ වගේ එකක් මෙන්න මෙතන තියෙන්නේ මෙතන ඔයගොල්ලන්ට තියෙනවා peoples win streak and levels මෙතන ඉන්න මේ game එක දැන් play කරන හැම username එකම මෙතන පේනවා මේ මගේ නම මෙතන තියෙනවා දැන් මම ගියා මෙතන උඩට මේ තියෙන්නේ මෙතන දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන අර Roblox icon එක තියෙනවා ඒක මම ක්ලික් කරාම ඔයගොල්ලන්ව මෙන්න මේ වගේ box එකක් වගේ message එකකට එනවා මෙතන ඔයගොල්ලන්ට වෙනවා people settings captures report help කියලා තියෙනවා ඉතින් මේවා මෙතන peoples කියන්නේ මෙතන දැන් ඉන්න peoplesලා දැන් මේ game එක ගහන අය එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන ඔයාට add කරගන්න පුළුවන් friend කෙනෙක් ආගේ අනිත් ෆෝන් එකෙන් එක්ස්පෙක්ට් කරා මම ඒව ගැන කලින් වීඩියෝ එකක කියලා දුන්නා ඊට පස්සේ මෙතන settings captures ඔයගලන්ට පුළුවන් screenshot වගේ මෙතන ගන්න settings එතන settings ටික ඔයාලට මේව කරගන්න පුළුවන් පොදු settings report කරගන්න help එකක් වුණොත් help කරගන්න පුළුවන් ඊට පස්සේ මෙතන යට තියෙනවා L එකෙන් leave වෙන්න පුළුවන් R එකෙන් respond වෙන්න පුළුවන් X එකෙන් අර top එකෙන් මේක remove කරන්න පුළුවන් මම දැන් මෙතන remove කරන X එක දැන් මෙතන මම කරකිලා බලමු මේවා තමයි තියෙන්නේ මේ තමයි game එක අපි මේක ගන්න නෙමෙයි අද කතා කරන්නේ මේක අද කතා කරන්නේ හැම game එකකම තියෙන පොදු දේ මොකද්ද කියලා ඉතින් ඊළඟට මම මේ game එක leave කරනවා L එක ඔබලා leave කරලා මම යනවා මෙතන මේ the strongest battleground කියන game එක ඔන්න මම ආවා මේක නෙමෙයි strongest battleground අපි යන්න ඕනද මම ආයෙකට ඇවිල්ලා ඒ rivals කියන එක අපි the strongest battleground කියන එකට යමු ඔන්න මම මෙතනට ඇවිත් තියෙනවා ඔයගලන්ට පුළුවන් මෙතන fight කරන්න ඉතින් මෙතන උඩ තියෙන ඔයගලන්ට අර තිබ්බ ටිකම X එකෙන් ඒක මේව කරන්න පුළුවන් people settings captures ඒ ඔක්කොම තියෙනවා මෙන්න මට ගහනානේ කරන්න බෑනේ අමු යමු අපි මේක ගහන දවසට ගහමු මේ අද මේ ටියුටෝරියල් එකක් ඉන්න ගේම් ප්ලේ එකක් මේක අයියෝ යම් මට මැරෙනවා දැන් මෙතන හරි ඊට පස්සේ මෙතන උඩ පේනවා ඔයගොල්ලන්ට අර මෙනු බාර් එක ඊට පස්සේ මෙතන chat එක පේනවා ඔයගොල්ලන්ට chat එක දන්නේ නැත්තම් මම කලින් කියලා දුන්නා නෑනේ chat එකෙන් කරන්නේ ඔයගොල්ලන්ගේ ළඟ ඉන්න කෙනෙක්ට එක පේනවා මෙන්න මේ වගේ මම hi කියලා දැම්මොත් ඒක මෙතන පේන්නවා හැබැයි මෙන්න මේ වගේ දුර ඉන්න අයට පේන්නේ නැහැ මං hi කිව්වා කියලා ඒගොල්ලන්ට මෙතන chat box එක බලන්න ඕන hi මම hi කිව්වද කියලා බලන්න ඊට පස්සේ මෙතන characters කියන ඔයගොල්ලන්ගේ මේ game එකට විතරයි මේක තියෙන්නේ හැබැයි මම කියලා දෙන්නම් මෙතන ඔයගොල්ලන්ට power එකක් select කරාම ඔයාලට power එක හම්බෙනවා හැබැයි ඔයාලට දැන් power එක change කරන්න හිතුණා හැබැයි ඔයගොල්ලන්ට බෑ තාම ඔයගොල්ලන්ට restart කරන්න වෙනවා game එක ඒ කියන්නේ back home ගිහින් ආයෙ මේකට එන්න වෙනවා එහෙම තමයි ඔයගොල්ලන්ට power එකක් change කරන්න වෙන්නේ මෙන්න මේව වැඩන්න ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් මේ තියෙන මේ game එකට අදාළ settings ටික
පටල ගන්න එපා මේ තියෙන මේ ඔක්කොටම අදාළ සෙටින්ස් ටික මෙස් ඔක්කොම තියෙනවා මෙතන ඒ පොදුවේ තියෙන සෙටින්ස් ටික මෙතන තියෙන්නේ මේ ගේම් එකට අදාළ සෙටින්ස් ටික විතරයි ඊට පස්සේ මෙතන ඇක්ෂන්ස් තියෙනවා මම දැන් මෙහෙම දැම්ම ඇක්ෂන් එක පෙන්නනවා ඊට පස්සේ අයියෝ මුට්ට ගන්න එන්නේ නැහැ මේක මෙන්න අයිට මං යනවා මට ගහගන්න බෑද ඊට පස්සේ මෙතන උඩ පේන ගිෆ්ට් බොක්ස් එකක් ඒකෙන් වෙන්නේ ගිෆ්ට් දෙනවා ඔයගොල්ලන්ට සල්ලි තිබ්බොත් තමයි Roblox මම Roblox ගැන කතා කරලා තියෙනවා කලින් වීඩියෝ එකේදී බලුවේ නැත්තම් බලන්න ඒක අනිවාර්යෙන්ම වටිනවා අනිවාර්යෙන් බලන්න හරි ඒවා තමයි හැම මේ Roblox game එකකටම තියෙන මෙතන ඔයගොල්ලන්ට පේනවා මම කිව්වා වගේම මෙතන players ලක් දැන් මෙතන තියෙන kills කොච්චරක් kills කරලා තියෙනවද මේක play කරන්නේ ඒ වගේ තමයි මෙතන total kills එක මෙතන පෙන්නනවා අන්න ඕවා තමයි මේ Roblox වල පොදුවේ තියෙන්නේ ඒ කියන්නේ මේවා game එකක් play කරද්දී අපිට use වෙනවා chat එක අපිට කතා කරන්න settings ටික හදා ගන්න ඒවා අපිට use වෙනවා මම දැන් back to home යනවා leave හරි ඉතින් ඔන්න අද වීඩියෝ එක ඉවරයි ඔන්න ඉතින් අද අපි කතා කරා හැම Roblox game එකකටම තියෙන පොදු දේ මොකක්ද කියලා ඉතින් මට සමාව වෙන්න මම කලින් වීඩියෝ එකෙන් කිව්වා gameplay එකක ඊළඟ වීඩියෝ එකේදී කියනවා කියලා හැබැයි මට ඉස්සෙල්ලාම වුණා ඔයගොල්ලන්ට බේසික් දේවල් ටික කියලා දීලා තමයි මම gameplay එකක් ගහන්න කියලා ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් නම් මම අනිවාර්යයෙන්ම gameplay එකක් ගේනවා ඒකින්ද channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න subscribe කරලා ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතන like එකක් දාලා මගේ අඩුපාඩු තියෙනවා නම් comment එකකුත් දාන්න